හායි කොහොමද අපි බලමුද මාළු එකක් කල් තියාගන්නේ කොහොමද කියලා. මේ විදියට හැදුවොතින් ඔයාට සතියක් වුණත් කිසිම නරක වීමකින් තොරව මේ මාළු ටික තියාගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ මේ විදියට හොඳට සුද්ධ කරගෙන වතුර ටික බේරෙන්න මේ විදියට තියන්න ඕනේ. පේනවද ඔයාලට වතුර එකතු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දෙපාරක් විතර කරාම මාළුවාගේ තියෙන වතුර ඔක්කොම ටික බේරෙනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ තියෙන්නේ තව පොඩ්ඩක් වෙලා තියලා තියෙනවා මෙන්න මේ විදිහට තව භාජනයකට දාලා. පේනවද මාළු හොදපු වතුර මාළුවන්ගේ තියෙන වතුර ටිකත් මේ විදිහට බේරෙනවා. මම පොඩි ප්‍රමාණයක් මාළු අරගෙන තියෙන්නේ. මෙතන මාළු ගොඩක් අරගෙන එයාට මුළු සතියක් පුරාවටම ගන්න මාළු ටික නරක් වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ ගොරක පේස්ට් එකෙන් ගොරක ටිකක් අවශ්‍ය ප්‍රමාණයට අරගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටිකක් දාගෙන අපි මේක පේස්ට් එකක් විදිහට හොඳට අනා ගන්න ඕනේ. තව වතුර ටිකක් මදි. මම මේකට තව වතුර පොඩ්ඩක් එකතු කර ගන්නවා. මෙන්න මේ පදමට වගේ ගොරක පේස්ට් එක දිය කර ගන්න ඕනේ. පේනවද හොඳට තැවරෙන පදමට ගොරක පේස්ට් එක දිය කරගන්න. මේකේ ලුණු තියෙන නිසා ආයෙ ලුණු දාන්න එපා. නැත්තම් ලුණු වැඩි වෙන්න පුළුවන්. ගොරක පේස්ට් එකේ තියෙන ලුණු ටිකම හොඳට මැති. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අර හොදගත්ත වතුර බේරෙන්න තියාගත්ත මාළුවාව අරගෙන හොඳට ගොරක පේස්ට් එක ගා ගන්න. මේ විදිහට එකින් එක අරගෙන මේ ඇතුළට ගොරක පේස්ට් එක වැඩිපුර දාන්න. මේ විදිහට හදලා තියෙන මාළුවාව බදිනකොට ගොඩක් රසයි. ලුණු ඇඹුල් හොඳට දැනෙන නිසා බෙදලත් කන්න පුළුවන් හොඳ රසට. ඒ වගේම උයලත් කන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට හිමින් සැරේ එකින් එක අරගෙන මේ විදියට අපි ගොරක පේස්ට් එක හොඳට තවර ගන්නවා. ඔයා කෑලි කපලා ගන්නවා නම් මේක කෑලි කපලා ගන්න. මම එහෙමම බදින නිසා මේ විදිහට මාළු කූරියක් පිටින්ම තමයි සුද්ධ කරලා අරගෙන තියෙන්නේ. මේක පොඩි කෑලි වලට කපා ගත්තා නම් ගොඩක් පහසුයි. හොඳට තවර ගන්න පුළුවන්. ඉතින් එතකොට හොඳට ලුණු ඇඹුල් වදිනවා. හොඳට මතක තියාගන්න ලුණු නම් පොඩ්ඩක්වත් කවලම් කරන්න එපා. ලුණු කවලම් කරොතින් ඔයාට මාළුවාගේ ලුණු රස වැඩියෙන් දැනෙනවා. ගොරක පේස්ට් එකේ තියෙන ලුණු ප්‍රමාණවත් මේ තියෙන්නේ දැන් ඔක්කොම ලෑස්ති. දැන් අපි ෆ්‍රිජ් එකට දාන්න ඕනේ භාජනයකට දාගන්නයි මේ ලෑස්තිය. මම මාළු දෙවර්ගයක් ගත්ත නිසා වර්ග දෙක දෙපැත්තෙන් දාගන්නවා. මේ විදිහට වතුර ගතිය හොඳටම අඩු වෙනකන් ඉඳලා තමයි මේ ගොරක පේස්ට් එක දාන්න ඕනේ. ඊට පස්සේ මම මාළු වර්ග දෙකම මේ විදිහට දෙපැත්තකට දාගන්නවා. ඔයාට පුළුවන් පියන වහන්න පුළුවන් භාජනයක් අරගෙන හරි එහෙම නැත්නම් මේ ඉතුරු ගොරක ටික විසි කරන්න එපා. ඒවා ටිකත් මාළු එකටම දාන්න. පියන වහන්න පුළුවන් භාජනයකට දාගන්න. එහෙම නැත්නම් මේ විදිහට දාගෙන පේපර් එකකින් කවර් කරගෙන ෆ්‍රිජ් එකේ දාලා අවශ්‍ය කාලය වෙනකන් තියාගන්න තමයි තියෙන්නේ. මේ විදිහට කරලා බලන්න ඔයාට වෙනදටත් වැඩිය රසට මාළු ටික ඒ විදිහටම රසට තියාගන්න පුළුවන්. සතියක් විතර යනකම් සතියටත් වඩා තියාගන්න පුළුවන්. ඉතින් සතියක් තියාගත්තොත් හොඳටම ඇතිනේ. කරලා බලන්න. ගිහින් එන්නම් තවත් දවසක හම්බ වෙමු. මේ විදිහටම ඔයාට මාළු ටික රසට කල් තියාගෙන කන්න පුළුවන්. ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.